2000 දෙවනි මාස 8 වන දින මධ්‍යම රාත්‍රියේ කොළඹින් පිටත් වන ලංගම දුරගමන් සේවා බස් රථයක LTT ත්‍රස්තවාදීන් පුපුරවා හැරි බෝම්බය. 2000 6 වෙනි මාස 13 වන දින වත්තලදී ගුවන් හමුදා බස් රථයකට පැනීමට ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්ව යතුරුපැතිකරුවෙකු විසින් සිය දිවි පුදා වැළැක්විය. 2006 වසරේ 6 වෙනි මාස 26 වන දින පන්නිපිටියේදී යුද හමුදා කොළඹ රයිඩර් බස් රථයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය. 2006 7:15 වන දින මගීන් 140 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි ලංගම බස් රථයට කැපතිගොල්ලෑවේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය. මෙහි ගමන්ගත් පාසල් ළමුන් 18 දෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 68 දෙනෙකු ඝාතනය විය. ප්‍රහාරයෙන් තවත් 78 දෙනෙකු තුවාල ලැබූහ. බස් රථය තුළ දෙපැත්තෙහි අටවා තිබූ බෝම්බ පිපිර යාමේදී එම බෝම්බවල තිබූ බෝල බෑරින් මිලියන ගණනක් බස් රථය තුළ විනිවිද යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව වැඩි වී තිබිණි. 2007 පළවන මාස 5 වන දින කාර්යබහුල සවස් කාලය තුළ නිට්ටඹුවේ මගින් 80ක් පමණ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් තුළ බෝම්බයක් පුපුරවා හැරීම. බෝම්බ ප්‍රහාරයෙන් මගින් 6 දෙනෙකු මරණයට පත් වූ අතර 63 දෙනෙකු තුවාල ලැබූහ. මාතර කොළඹ HZ 17.9 මංජු පුතා බස් රථයට සීනිගමදී එල්ල වූ ප්‍රහාරය. මරාගෙන මැරෙන LTT බෝම්බකාරියෙකු විසින් කොළඹ මාතර මගී ප්‍රවාහන බස් රථයක් තුළ බෝම්බයක් පුපුරවා හැරීමෙන් සිවිල් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගියේය. 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුවිය. අම්පාර පොලිස් මුරබලකදී බිබිල ඩිපෝවේ 63 ඉරක් 43.87 අම්පාර සිට බදුල්ල දක්වා ගමන්ගත් බස් රථයේ පුපුරා ගිය බෝම්බය. සිවිල් වැසියන් 16 දෙනෙකු මිය ගිය අතර 25 දෙනෙකුට තුවාල සිදු විය. මිය ගිය අය අතර කාන්තාවන් 11 දෙනෙක්, පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් 2 දෙනෙක් වූහ. 2007 4 මාස 7 වන දින උදෑසන 7:30ට පමණ වවුනියා මන්නාරම් මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතාක්ෂයට පත් වූ අතර 26 දෙනෙකුට තුවාල සිදු විය. 2007 5 වන මාස 24 වන දින මෝටර් සයිකලයක අටවන ලද IED පිපිරීමක් සිදු කිරීම මගින් ශ්‍රී ලංකා යුද හමුදා බටයෙන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ලකොට හමුදා බටයෙක් ඝාතනය කිරීම. සිවිල් වැසියන් 30 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. 2007 9 වන මාස 22 වන දින මගීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ත්‍රිකුණාමලයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් බස් රථ රියදුරු මිය ගොස් 2 දෙනෙකු තුවාල ලැබූහ. 2007 12 වන මාස 6 වන දින අනුරාධපුර සිට ජනකපුර බලා ධාවනය වෙමින් තිබූ කැපතිකොල්ලෑව ඩිපෝට අයත් NA3288 බස් රථයට අබිමන්පුරදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය. ශ්‍රී ලංකා යුද හමුදා බස් රථයක් ඉලක්ක කර ගනිමින් කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ අසලදී එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙක් මිය ගියේය. 28 දෙනෙක්ට තුවාල සිදු විය. ජනකපුර සිට පරාක්‍රමපුර බලා ධාවනය වූ කැපතිගොල්ලෑව ඩිපෝවේ GE.147 බස් රථයට කොබ්බෑකටුව හන්දියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය. 2008 පළවන මාස 16 වන දින බුත්තල මගී බස් රථයක රැටවූ බෝම්බය. පිපිරීම සිදුවන අවස්ථාවේ මගින් 100කට ආසන්න පිරිසක් බස් රථය තුල සිටි බවයි තුවාලකරුවන් පවසන්නේ. ප්‍රහාරයට ලක්ුණේ නියඳැල්ල සිට බුත්තල දක්වා ගමන් කරමින් තිබූ වැල්ලවාය ඩිපෝට අයත් බස් රථයක්. හෙළගම කඳුවැටිය පසු කරනවත් සමගම ත්‍රස්තවාදීන් බෝම්බය පුපුරවා හැර තිබෙනවා. පිපිරීමත් සමග බස් රථය මාර්ගය අසල නතර වීමෙන් පසු මගින් බසයෙන් බැස දිව යාමට උත්සාහ කළ බව තුවාල ලැබුවන් සඳහන් කළා. එහිදී ත්‍රස්තවාදීන් බසයේ දොරටු දෙකෙන් ඉවතට යාමට උත්සාහ කළ සියලු දෙනාට වෙඩි තබා තිබෙනවා. අද අලියම මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කළේ අනුරාධපුරය බලා පිටත්ව යාමටයි. බස් රථය දඹුල්ල නගරයට ළඟා වීමෙන් පසු නව බස් නැවතුම්පල ඉදිරිපිට නවතා තිබෙනවා.
බෝම්බය පුපුරා යාම සිදු වුණේ එම අවස්ථාවේදී. මේ බස් රථයේ සිටි වැඩි පිරිස අනුරාධපුරයේදී අද පැවැත්වුණු විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වීමට යමින් සිටි බැතිමතුන්. 2008 දෙවන මාස 23 වන දින ගල්කිස්සේදී බස් රථයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මාස 8ක් වේදී පිළිදෙක් සහ කාන්තාවන් 7 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 18 දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. තුන්වන මාස තාවකාලික ගමන් වාරයක් සඳහා කතරගම සිට කොළඹ සේවාවට යොදූ බස් රථයක් කොළඹ සිට ආපසු එමින් සිටියේදී LTT ත්‍රස්තයන් විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් දීදුරු මහතාගේ අතට වෙඩි ප්‍රහාරයක් එල්ල වුවත් ඔහුගේ තැන්න සුදුසු නුවණ නිසා සිදුවීමට ගිය මහා අනතුරක් වැළකීනි. 2008 4 මාස 25 වන දින පිළියන්දල නගරයේදී කැස්බෑ ඩිපෝට අයත් බස් රථයක් තුළ පුපුරවා හරින ලැබූ පාර්සල් බෝම්බයකින් පුද්ගලයන් 24 දෙනෙකු ඝාතනය විය. තවත් 53 දෙනෙකුට තුවාල සිදු විය. 2008 5 වන මාස 16 වන දින මරාගෙන මැරෙන යතුරුපැදිකරුවෙකු විසින් පොලිස් කැරළි මර්දන පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ඝාතනය විය. ප්‍රහාරය නිසා 95 දෙනෙකු පමණ තුවාල ලැබූහ. 2008 6 වෙනි මාස 6 වන දින මොරටුව කටුබැද ප්‍රදේශයේ මගී බස් රථයක් තුළ පුපුරවා හැරි බස් බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය විය. ප්‍රහාරයෙන් 80කට වඩා වැඩි පිරිසකට තුවාල සිදු විය. එදිනම මාතලේ මහනුවර බස් රථයක් තුළ බෝම්බයක් පුපුරවා හැරීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකුට ජීවිත අහිමි විය. මට්ටක්කුලිය සොයිසාපුර ධාවනය වූ මට්ටක්කුලිය ඩිපෝවේ NA3656 දන්න බස් රථය කොළඹ හෝරන් පෙදෙසේදී පුපුරා ගියේය. කොන්දොස්තර මහතාගේ තැනට සුසු නුවණ නිසා කිසිවෙකුට හානියක් සිදු නොවිණි.